දෙන්න යන්න එපා කියලා. අයියේ මල්ලි මොකෝ මේ කලබලේ? මොනවද මිනිහ උඹ මගේ දරුවට මේ කෙරුවේ? මම හිච්චට ඇයි මොකද වෙලා තියෙන්නේ? උඹ ඌට කිව්වද තැනකට එන්න ඕන නම් කට්ටක් කාලා ඉගෙන ගනින් කියලා? කිව්වා තමයි. මම තමයි ඉතින් ඌට ඒ වගේ ආදර්ශයක් හරි දෙන්න ඉන්නේ. දැන් මොකක්ද ඒකේ වැරද්ද? අන්න ඒ කුඩා මොලේ දොඩම් කට්ටක් ගිලින්න හදනවා. ඈ? කට්ටක් කාලා ඉගෙන ගත්තොත් තායිලන්තෙට යවනවා කිව්වලු. කිව්වා තමයි. මං හිතුවේ උගු බන්නේ ළඟින් ඉන්න සංක්වික් ඩ්‍රින්ක් ඇන් වින් එකට දාලා දිනුවට පස්සේ උඹලගේ පවුල පිටින් රට යවන්න. අනේ මේ ඊට කලින් අරයාකට කෝල් එකක් දීලා කටුගුලින්න එපා කිව්වා. උඹ කියනකම් ඌක නවත්තන්නේ නැහැ. අන්න තායිලන්ත යන්න බලන් ඉන්නේ. ඌට ඉංග්‍රීසි එකේ කියන්න යන්න එපා බං. දන්නේ නැද්ද ඌ ගැන? හිත පුතේ ලොකු පියතුමනි යකෝ කට්ටක් කළා තැනකට වරෙන් කියලා මං අදහස් කරේ මහන්සිල ඉගෙන ගනින් කියන එක. එහෙමද? ඔව් බං. යකෝ මහන්සි නොවි අපිට දියුණු වෙන්න බෑ. මම ඒකයි අදහස් කරේ. ඇත්තද? ලොකු පියතුමා විතරයි මට ආදරෙන් උපදෙස් දෙන්නේ. අපේ පියතුමා මට බනිනවා විතරයි අප්පා. ලොකු පියතුමනි අනිද්දේ තමයි හිච්ච පුතේ. දෛවයේ වාසනාව වගේ දේවල් විශ්වාස කරන්න එපා. දුර්වලව තමයි ඒවා පස්සේ. ආත්ම ශක්තිය හදවතින්ම විශ්වාස කරපන්. වාසනාවට පයින් ගහලා උඹේ ජීවිතෙන් ඈත් කරපන්. අක්කේ මෙහෙවරෙන් අක්කටත් උපදෙස් දෙන්නවා කියන්නේ. කොහිච්චට කිව්වද? ආව් මේ කියන ගමන් හිටියේ. කොල්ලා ගියා අක්කවත් හොයාගෙන. වාසනාව දුව? ඒ මොකටද? ඈ? ලොකු වෙලකට මම වාසනාවද? ඊයස් ඒකිතර කොන්දේ මාරෝ හදාගෙන ඇඳේ ඉන්නේ. මම එහා පැත්තේ ෆාමසි ගියා බාම්මයක් ගන්න. පොඩි කාට ඉංග්‍රීසි කියන්නේ කොහොමද? උඹ දන්නේ නැහැ ඌ ගැන. මං යනවා. අක්කේ නැවතියන් අක්කේ ඔහොම ඉඳපන් අක්කේ ආවිනේ බඩු ලෑස්ති කරගනින්න. මල්ලිගෙන් පණ බේරගෙන අපිට තායිලන්ත යන්න වෙන්නේ.